අයිබෝන් සියලු දෙනාම අද තාදරයෙන් එකතු කරගන්නවා චැනල් මැක්ස් YouTube නාලිකාව ගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් සඳහා. ඉතින් ගොඩක් දෙනා රුමෙනියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය, ඒ වගේම රුමෙනියාවේ ඉන්න අය මේ දවස්වල හොයන දෙයක් තියෙනවා. ඒ තමයි අගෝස්තු 8 වෙනිදාන් පස්සේ 2026 අගෝස්තු 8 වෙනිදාන් පස්සේ රුමෙනියාවේ වැඩපළ පත්‍රවල ඒ වගේ ඉමිග්‍රේෂන් රූල්ස් වෙනස් වෙනවා කියලා. ඉතින් මේව ගැන ගොඩක් දෙනා හොයනවා. ඒ වගේම සමහර අය බය වෙලා තියෙනවා මේ වගේ රූල්ස් වලින් බලපෑමක් ඇති වෙයි කියලා. වර්ක් පර්මිට් වලට, ඒ වගේම රුමෙනියාවේ රැකියා මාරු කරන්න, ඒ වගේම එම්ප්ලොයර්ට මේ සියලුම දේවල් වල පොඩි වෙනස්කම් වෙනවා. සමහර ඒවා අපිට වාසි සහ සමහර ඒවා අපිට අවාසි වෙන්න පුළුවන්. අද වීඩියෝ එක තුලින් අපි කතා කරමු දැනට අප්ඩේට් වෙලා තියෙන තොරතුරු මොනවද කියලා. ඉතින් මේ වැදගත් වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින ආරාධනා කරනවා. ලෝකයේ කොතැන සිටියත් සියලුම ගුවන් ටිකට් පස් සඳහා අමතන්න WhatsApp ධන 94යි 76යි 88යි 11යි 279. හරි, අගෝස්තු 8න් පස්සේ මොනවද වෙන්න යන්නේ? මේක අපිට බලපානවද? ඒ වගේම තමයි අපිට මේකෙන් යහපතක් සිදු වෙනවද? ඒ වගේම ඒජන්සි වලට යහපතක් සිදු වෙනවද? එම්ප්ලොයිට යහපතක් සිදු වෙනවද කියලා ගොඩක් දෙනා ටිකක් බය වෙලා ඉන්නවා. ඒක බලපෑමක් තියෙනවා කියලා. ඇත්තම කතාව සමහර නීති දැනට මේ පබ්ලිෂ් වෙලා තියෙන නීති අපිට වාසි සහ අපිට අවාසි ඒවා තියෙනවා. ඒ වගේම තමයි එම්ප්ලොයර්ගේ ආයතන ප්‍රධානින්ගේ පැත්තෙනුත් ගොඩක් දේවල් එයාලට කරන්න වෙනවා. ඒකෙන් අපිට වාසි දේවල් තියෙනවා. ඒ වගේම තමයි ඒජන්සි වලටත් දැනට තියෙනවා ඒජන්සි වලට කිසිම කොමිස් මුදල් ගන්න එපා කියලා. මේවා කොහොම ක්‍රියාත්මක වෙයිද දන්නේ නැහැ. ඉස්සරහට ඉතින් අපි බලමු දැනට තියෙන දේවල්. ඉතින් අනිවාර්යයෙන්ම වර්ක් පර්මිට් අයදුම් කරන්න රුමෙනියාව රජය අගෝස්තු 8 වෙනිදාන් පස්සේ එයාලා ලොන්ච් කරනවා. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම සඳහන් කරනවා වෙබ්ස් අඩවියක් නිර්මාණය කරලා තියෙනවා. මේ වෙනකොටත් ඒ වෙබ් අඩවිය නිර්මාණය වෙන නිසා සහ අලුත් ඒවා හොඳට ඩෙවලොප් කරන නිසා තමයි වර්ක් පර්මිට් ඉෂුව කරන එක ගොඩක් ස්ලෝ කරලා තියෙන්නේ. ඉතින් workinromania.gov.rlo කියන වෙබ් අඩවිය තමයි නිල වශයෙන්ම සඳහන් කරලා තියෙන්නේ. ඒකෙන් තමයි සියලුම දෙනා වර්ක් පර්මිට් අයදුම් කළ යුත්තේ. ඉතින් මේ වෙබ් අඩවිය හොඳ දෙයක් තියෙනවා. මොකද ඉමිග්‍රේෂන් එක සහ රුමෙනියන් පොලිසිය ඒ වගේම තමයි අනාප් එක මේ තුනම බදු දෙපාර්තමේන්තුව තුනම එකට ලින්ක් වෙලා තියෙන්නේ. කෙලින්ම මේකෙන් අපේ අයදුම් කරන කෙනාගේ තොරතුරු මේ සේරටම යනවා. මොනවා හරි ප්‍රශ්නයන් සහ මෙයාව කෙලින්ම කන්ටැක්ට් කරගන්න සහ සියලුම දේවල් මේකේ තියෙනවා. ඉතින් ඒක හොඳයි. මොනවා හරි මේ එකක් තිබුණොත් අපිට ඩිරෙක්ට්ම මේකෙන් ප්‍රශ්නයක් තිබුණොත් බේරෙන්න බෑ. ඉතින් ප්‍රශ්නයක් තිබුණොත් ඒව අහුවෙනවා. ඒ වගේම තමයි වර්ක් පර්මිට් නිකුත් කරන ක්‍රම ගානාවක් ක්‍රම දෙකක් තුනක් මේ කට්ටිය හඳුන්වලා දීලා තියෙනවා. හයි ස්කිල් වලට DAM1 සහ නෝමල් සාමාන්‍ය ඒවට DM2 කියලා. හයි ස්කිල් කියන්නේ ස්කිල් තියෙන ඒවට. ඉතින් ඒවට අනිවාර්යයෙන්ම අයදුම් කරන කෙනා ස්කිල් එක පෙන්වන්න සාධක පෙන්වන්න වෙනවා. ඩිප්ලෝමා උපාධිධාරීන් ඒ වගේම මේ අංශය ප්‍රවීණත්වය දක්වන ඒ කියන්නේ ඒකේ තියෙන සුසුකම් ඔක්කොම ටික අපිට පෙන්වන්න වෙනවා. සමහර විට හයි ස්කිල් වල බොහෝ වෙලා හයි ස්කිල් සඳහා ඉතින් ඩිප්ලෝමා උපාධි ඒවා ඒ අදාළ ශාස්ත්‍රයට අවශ්‍ය දේවල් පෙන්වන්න වෙනවා. හයි ස්කිල් කියන්නේ චෙෆ්ලා, කොක්ලා, ඉන්ජිනියර්ස්ලා වගේ ડોක්ටර්ස්ලා ඒ වගේ දේවල් ඒ වගේ වට පෙන්වන්න වෙනවා. ඒ වගේ තමයි සාමාන්‍ය සේවකයන්ට තමන්ගේ කරන සියලුම රැකියාවලට බොහෝ වෙලාවට එක්ස්පීරියන්ස් සනාථ කරන්න සිදු වේවි. ඒ සඳහා ඒ රැකියාවට සුදුසු නිපුණත්වයක් තියෙන්න අවශ්‍ය වෙනවා රැකියාව සඳහා යොදුම් කරන්න. දැන් ඔන්න ගොඩක් අයට බය වෙයි අන්ස්කිල් නන් ස්කිල් අයට ස්කිල් එකක් නැති අයට ජොබ් වලට එන්න බැරි වෙයි කියලා. රුමෙනියාව තුළ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා නන් ස්කිල් ජොබ් වලට. ස්කිල් අයට විතරක් නෙමෙයි හෙල්පර්ස්ලට ගොඩක් ජොබ් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ පැට්‍රිකලි නන් ස්කිල් ජොබ් රුමෙනියාවට අයදුම් කරන එක නැවතේවි කියලා. ඒක තමයි. ඒ වගේම තමයි අංක 1 මෙයාලට දීලා තියෙන ඉමිග්‍රේෂන් එකේ මුලින්ම මෙයාලා හොයන්න ඕන රුමෙනියාව ඇතුළත කෙනෙක් හයර් කරන්න පුළුවන්ද කියන එක ජොබ් එකක් සඳහා. අපි කියමු ඒ ආයතනය තුල ජොබ් වේකන්සියක් තියෙනවා කියලා කුක් කෙනෙක්. මෙයාලා රුමෙනියාව ඇතුළත කුක් කෙනෙක් හොයා ගන්න බලන්න ඕන. ඊට පස්සේ තමයි මේ කට්ටියට වෙනත් රටකින් අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ආයතන ප්‍රධානීට රූල් ගොඩක් තියෙනවා. ආයතනයක් සඳහා
මදව ගන්න සේවකයෝ ලබා ගන්න නම් ඒ ආයතනය තුල ධාරිතාවයක් තියෙන්න ඕන. මේ මිනිස්සු ගෙන්නන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ තමයි අලුතෙන් පටන් ගනිපු ආයතන වලට බොහෝ වෙලාවට වර්ක් පර්මිට් ලැබෙන එකක් නැහැ. ඒ ආයතනය තුල හොඳ රැකියා ප්‍රමාණයක් රැකියා සේවකයන් වැඩ කරන ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තමයි මේ කට්ටිය නඩත්තු කරන්න පුළුවන් ප්‍රමාණයක ආදායම බිස්නස් එකක් තියෙනවා කියලා පෙන්වන්න වෙනවා. එතකොට ඒකට ආයුධම්කරුවන්ට ලබා දෙන ප්‍රතිලාභ පෙන්වන්නේ ඒවට සියලුම දේවල් වලට පෙන්වන්න වෙයි. ඒ වගේම බදු ප්‍රතිපත්ති දැනටත් ඉතින් ඒවා තියෙනවා. ආයතනයක් වුණාම ඒවයි බදු හරියට ගෙවලා තියෙන්න ඕන. මොකද ප්‍රශ්න තියෙන්න බෑ. ඒ වගේම තමයි ඒජන්සි වලටත් දීලා තියෙනවා කොමිස් මුදල් ගන්න එපා කියලා එකක් සඳහන් කරලා තියෙනවා. බලමු අපි ඉස්සරහට එහෙම වුණොත් නම් හොඳයි. ඉතින් කොමිස් මුදලක් නැතුව යන සාධාරණ මිලකට එන්න ලැබුණොත් ඒක නම් ගොඩක් හොඳයි. මොකද රුමිනියාවේ රැකියාව සඳහා මේ වෙනකොට ලක්ෂ 15,000ක් විතර එක්කෙනෙක් දෙනවා සියලුම දේවල් වලට. ඉතින් ඒක ලොකු කොස්ට් එකක්. එතකොට ඔයාලා දන්නවා මේ සැලරි බේසික් සැලරි එක මම කියන්නේ මේ ලක්ෂ 2.5ක් අතර. සමහර අයට ලක්ෂ 2කටත් අඩු අය ඉන්නවා. ඒ වගේම ලක්ෂ 2.5 අතර ගොඩක් අය ඉන්නවා. 2.5ට වැඩි අය ඉන්නවා. ලක්ෂ 3-4 ගන්න අය ඉන්නවා. 5 දක්වා ගන්න අය ඉන්නවා. ඒ එක තමන්ගේ ස්කිල් එක අනුව හොඳ චෙෆ්ලා ඉන්නවා. ඒකට හොඳ වැටුප් ලැබෙනවා. ඒ වගේම තමයි එක්ස්කේවේටර් ජොබ් කරන අය ඉන්නවා. වේටර්ස්ලා ඉන්නවා. ඒ වගේම ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. ඒ වගේ එක ශේෂ්ත්‍ර තියෙනවා. ඉතින් ඒ වගේම ආයතනෙන් ආයතනයටත් වැටුප් වල වැඩිවීම තියෙනවා. එකම රස්ලා වුණාට සමහර කම්පැනි වල ඒවට ගෙවන වැටුප් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට හොටෙල් එකක චෙෆ් කෙනෙක් මේ රැකියාව කරන මේ හොටෙල් එකේ දෙන වැටුප නෙමෙයි අනිත් හොටෙල් එකේ දෙන්නේ. ඉතින් ඩිෆරන්ස් එකක් තියෙනවා හැමතැනම. ලයිෆ් එක වගේ තමයි. ඉතින් අනිවාර්යෙන්ම අපිට වර්ක් කොන්ත්‍රාත් එකක් ලබා දෙනවා නම් ඒ කොන්ත්‍රාත් එක ඒක ඒ මව් භාෂාවෙන් තියෙන නේටිව් එයාගේ අයදුම්කරුගේට පුළුවන් හොඳටම පුළුවන් භාෂාවෙන් තියෙන්න ඕන. ඉතින් ලංකාව කෙනෙක්ට මේක දෙනවා නම් සිංහල හෝ ඉංග්‍රීසියෙන් අනිවාර්යෙන්ම කොන්ත්‍රාත් එක තියෙන්න ඕන. එයාට පැහැදිලිව මේකේ තියෙන දේවල් ටික තේරුම් ගන්න. ඒ වගේම තමයි රුමේනියාවට ආවයින් පස්සේ රැකියාවක් කරනකොට එයාට දෙන වැටුප අනිවාර්යෙන්ම සේවකයාගේ බැංකු ගිණුමකට තමයි බැර කරන්න ඕන. අතට සල්ලි මුදල් ලබා දෙන්න බෑ. ඇත්තටම මේක හොඳ දෙයක්. මේක නිසා මේ ක්‍රමය නැති නිසා ගොඩක් කම්පැනි වල ගොඩක් හොර දේවල් සිදු වෙනවා සහ අපේ අයගේ රැකියාව ස්ථිර නැති බවක් පෙන්නනවා. උදාහරණයක් විදිහට අලුතෙන් රැකියාව සඳහා ගියාම වැඩ කරනවා මාස 6ක් 7ක් සල්ලි අතර දෙනවා. මාස 7-8කින් පස්සේ යාට කියනවා මෙන්න රැකියාව ඉවරයි. දැන් ඔයා යන්න. මේ ඒකේ ඩොකියුමන්ට් හදන්න බෑ යන්න කියලා. මොකද මෙයාට බදු ගෙවන්න නැහැ කිසි දෙයක් ඩොකියුමන්ට් හදන්න නැහැ. නමුත් රැකියාව පටන් ගත්ත දවස් ඉඳලම එයාට සැලරි එක බැංකුවට එනවනම් ඇත්තටම එයාගේ ජොබ් එක හරියටම ලින්ක් වෙලා තියෙනවා ලීගලි වශයෙන්. ඒ කියන්නේ ඒ බැංකුව ඒ ආයතනයේ බැංකුවකින් සල්ලි එවනවා නම් මෙයාට අනිවාර්යෙන් ඒකේ පේරෝල් ටැක්ස් එක අනාප් එකට යන්න ඕන. ඒක තමයි හරි නිවැරදි ක්‍රමය. එතකොට බදුත් ගෙවනවා. එතකොට මෙයාට ඩොකියුමන්ට් හදන පැත්ත ඔක්කොම ටික හරියට සෙට් වෙනවා. ඕක තමයි. රුමේනියාව ගොඩක් ඔය දේ වෙනවා. ඒ වගේම තමයි මේ ක්‍රමය හොඳයි. මේ ක්‍රමයෙන් ඇත්තටම අපිට වාසිය අපිට හොඳ දෙයක් වෙනවා. ඉතින් අර අපිට අවාසියක් විදිහට පෙන්නනවා නම් අන්ස්කිල් ජොබ් වල නැති එක බොහෝ දුරට මම හිතන්නේ එහෙම වෙන එකක් නැහැ. අපි බලමු කොහොමත් මේව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න අගෝස්තු 8 වෙනිදාන් පස්සේ. එතකොට හරියටම මේව ටික අපිට බලා ගන්න පුළුවන්. ඒජන්සි වල කොහොමද රැගුම් ටික, ඒ වගේම රුමේනියාවේ ඉන්න එම්ප්ලොයිලා කොහොමද කරන විදිය, ඒ වගේම කන්සල්ටන්ට්ලා මොන වගේ විදිහට හැසිරෙයිද, ඒ වගේම තමයි මෙහි ඉන්න ඒජන්ට්ලා මොන වගේ දේවල් ගයිනික්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද ගොඩක් දෙනා රුමේනියාවේ ඉන්න බලාපොරොත්තුෙන් ඉන්නවා විශාල වශයෙන්. ඇත්තටම රුමේනියාව කියන්නේ ඔයාලා දන්නවා මම කලින් ඉඳලා වීඩියෝ කරනවා ෂෙන්ගන් කලාපයට සහ දැන් ෂෙන්ගන් උත් වෙලානේ තියෙන යුරෝප් කලාපයට සහ ෂෙන්ගන් කලාපයට ඉක්මනින් එන්න පුළුවන් රටවල් වලින් එකක්. ඉතින් මේකේ මුකුත් වෙනසක් වෙන එකක් නැහැ. බලමු ඉතින් මේ වගේ වයි මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. ඉස්සරහට ඉතින් අපි බලමු අගෝස්තු 8න් පස්සේ හරියට මේ දේවල් මොනවද කියන්නේ. තවත් දෙයක් තමයි කතා කරන්න ඕන. ආවයින් පස්සේ රුමේනියාවේ රැකියාවට ආවයින් පස්සේ පළවෙනි මාස 6 තුල අනිවාර්යයෙන්ම පළවෙනි ආපු එම්ප්ලොයි ගාව රැඳී සිටින්න ඕන. ඒ වගේම සමහර විට අවුරුදු 2 කොන්ත්‍රාත් එකක් තියෙනම නම් එයාගෙන් අවසරයක් ගන්න ඕන අනිවාර්යෙන් ඉන්න වෙයි. නැත්නම් පළවෙනි මාස 6 තුල ජොබ් මාරු කරන්න බෑ. ඒ වගේ මාරු කරොත් ඒවට ජොබ් එකක් හොයා ගන්න බැරි සිස්ටම් එකක් බොහෝ වෙලාවට ඉස්සරහට හැදේවි. ඒ වගේම තමයි දැනට පවතින පොදු සමාකාලය බොහෝ වෙලාවට රුමේනියාව ඇතුළත තියෙන එක මේ දෙසැම්බර් වෙනකන් ඉස්සරහට යන්න පුළුවන් වේවි. සමහර විට ඒකේ මොනවා හරි ඉස්සරහට සාහන කාල ලැබේවි. ඇත්තටම හොඳයි රුමේනියාව පළවෙනි වතාවට තමයි මේ වගේ එකක් ලැබුණේ. ඒකෙන් ගොඩක් දිනාට ලොකු යහපතක් සිදු වුණා.
තමන් ප්‍රශ්නයක් නැතුව හරියට හිටපු කෙනෙක් නම් එයාට කිසිම ගැටලුවක් නැතුව මේ වැට්ටි කරගන්න හැකියාව ලැබුණා. ඉතින් ලංකාවෙන් ඉන්න අය මේ ගැන දැනුවත් වුණා. ඉතින් ඒ වගේම තමයි රුමේනියාවේ ඉන්න අයගේ කට්ටිය දැන් සමහර අය ඉන්නවා රුමේනියාවේ ඉන්න අය යාළුවෝ මිතුරෝ ඇප්ලයි කරලා තියෙනවා වර්ක් පර්මිට් වලට. ඉතින් ඒ අය කලබල වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒජන්සි වල පොඩ්ඩක් හොල්මන් වෙලා ඉන්නවා මොන වගේ දෙයක් වෙයිද කියලා ඉස්සරහට. හරියටම අපි බලමු අගෝස්තු 8 වෙනිදාන් පස්සේ ඔෆිෂියලි මේවා මොන වගේ දේවල් වෙනස්කම් වේවිද, ඔය කියන තරම් යක්කු කළු වේද සුදු වේද කියන එක බලමු. ඊට පස්සේ ඒ හා සමාන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එම්බසි ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. එම්බසි ගාස්තු එහෙම වැඩි වෙලා තියෙනවා. වෙන මේ එකක් නෑ. ප්‍රශ්න ටික නම් අර ටිකම තමයි. අපි ඉස්සරහට ඒ වීඩියෝ උත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වෙනද වගේම රජී සිටින ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ සඳහන් නොවුණු දෙයක් මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න, අනික් කට්ටියට බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ වීඩියෝ වලට දාන කමෙන්ට් වලට තමයි ඊළඟ වීඩියෝ කරන්නේ. අර මම සැලරි වීඩියෝ එකක් ගැන දාලා තිබුණා. සැලරි එකේ වීඩියෝ එකට දාලා තිබුණා ඕක පරණ එකක් කියලා. ඇත්තට ඒක පරණ ආරංචියක් වුණාට ඒක ක්‍රියාත්මක කරේ ජූලයි 1 වෙනිදා ඉඳලා. ආරංචි ගොඩක් කල් තිබුණා. ඒක සැලරි එක අප්ඩේට් වෙලා ක්‍රියාත්මක වුණේ ජූලයි 1 වෙනිදා. ඉතින් මම ජූලයි 1 වෙනිදාන් පස්සේ වීඩියෝ එක කරේ ඒක ක්‍රියාත්මක වුණු දවසෙන් පස්සේ. ඕක තමයි සරලවම කිව්වොත් අපි මේකෙත් අගෝස්තු 8 වෙනිදාන් පස්සේ වීඩියෝ එකක් කරමු. මොකද්ද මේක කියලා රිවිව් කරලා හරියටම. ඉතින් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් channel Max YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දිගටම subscribe කරලා ඉන්න. වැදගත් වීඩියෝ අරගෙන එනවා දිගටම. ස්තුතියි.